හිතුවා බියගමට ආපුවම මෙයාලා චූන් කරලා දෙයි කියලා. එහෙම නෙමෙයි. එහෙනම් ඒගොල්ලන්ගේ චූන් එක දැන් සීතලට අහු වෙලා. අම්මේ හුදු පුතේ මේ වෙලාව හොඳ වෙලාව. නගන දෙන්න අක්කා. අම්මේ එහෙනම්. ඔව්. මෙයා පටන් ගන්න. ඔව්. ඒගොල්ලෝ අප්පුඩියක් ගහලා දෙන්නේ. මෙයාලා දෙයිද? දෙනවා. එහෙනම් පුතේ දෙමු චූන් එක රම්ට විසිදේ. Balikawia කෙල්ලෝ ටික මාව දැකලා පොර කනවා. ඈ අයියා ඉන්නේ කියලා. අයිසායයි අමුතාවනවා. උනේ. මොකක්ද කෙල්ලෝ ටික යනවා වෙලා ගන්නවා. අනාගේ නෑ. ඔය ලයි දෙක පුතේ මම දැක්කා. කොට මම වගේ හැදෙන්නේ ඉන්නේ කොට.
dia itu kau yang gila. Gila mereka itu. Nanti yang meran mana saya senang. Mereka bilang terleti tak. Mama kan mama hoda yang rana. Ada nang gubernur dia gubernur. Apa dah? Jangan dia yang depan. Nanti malam nanti yang depan dulu lagi. Hoda gitu pak. Ini malam tadi gitu deh. Gila namanya nak. Ya kau namanya orang ini jadi nak. Mana kita lagi? Pak, ya kau. Nama kumpul lagi tu. Kumpul lagi ya. Amme muda yo, malam muda. Malam kata ini dia jangan ke sini. Gila malam. Malam muda ya. Wah jangan jam. Tidak. Orang muda itu nak gila. Muda kan. Ada yang muda yang ada awak.
අප්පු. මොකක්ද මල් වත්තා කියනවා තියෙන්නේ. මල් වත්තා නේ මගේ තා මුල පිටින් ගලකලා ඉන්නවා. ඕන්න දෙනවා පුතේ බරහකෝ. හොඳයි නේද? මල වගේම ලස්සන කෙනෙක් දෙනවා ලස්සන මල. විදාරණ කියලා. ඕන්න දෙනවා පුතේ. ඕල් දුන්න. අන්න පුතේ. අම්මේ පුතේ. පාපා ඕන්න පුතේ කෙල්ලෝ. වාව්. යකාගේ යන්නම යවෙන්නේ නැති. පානාසින හදකලා මම්මේ කෙල්ල. අද නම් මගේ අදවත පොට්ටක් වෙල්ලේ. කාටතරා කණ්ඩම් කොස්නේ කෙල්ල. ඒනවා තාත්තකයි අද මේ කිත දැල්ල. අම්මේ අරක රවණා එක මොකද? අම්මේ හොඳ වැඩි. එයා මල් කුමාරට දාන්න. එයා මල් කුමාරට. මල් කුමාරට. අම්මේ මල් කුමාරට ඔක්කොම ටික දෙන්න. බලපන්. දුවයි. යන්න හිතෙන්නේ නැහැ. ඒ යනවා යනකට මුත් වෙලා. බලපන් සෝරකයක් කියනවා කියලා අපි දෙන්න නනාගි. හැබැයි මොනවා ලංකාවට සෝරකේ. එහෙනම් කීයේ අම්මේ යන්නේ බයි. ඒකම නැති කරගෙන. දුවයි යාරයන් එපයි. අම්මේ අතින් අල්ලගෙන මෙලිගෙන කියලා යන්න එපයි. පොඩක් ඉඳපන් අදිසියට කව වෙලා උදි. මගුලේ ඉන්න අම්මේ වෙලා. උදේ මොකද? ඒක නෙමෙයි බා. මොකද අපක් මෙච්චර හැක. අද මියගම පොළ. අද පොළ. නෑ බා. එහෙනම් මේ මංගල උත්සවය. මංගල උත්සවය. මංගල උත්සවය නෙමෙයි. එහෙනම් මංගල උත්සවය. අපේ එහෙනම් බකල් එකක් යන්නේ. බකල් එක නම් ගෙලින් කරන්නේ. මේ මනමාලි. මේ මනමාලි. පොඩ වැල්ලියමයි මනමාලි ගාවේ. එහෙනම් යාළුවන් අවුරුදු 7-8කට කලින් මනමාලි. 7කට. හැබැයි මට නම් හිතුණා කලින්ම බකල් එලා ගියා. ඒක නෙමෙයි බා. එන්න තුන්දෙනා එක ඉන්නකොට මට නම් හිතලා පුතේ කලින්ම බකල්ලා දියේ. එහෙනම් එයා කරදෙන් තමයි හරි ගිහින්. එහෙමයි. එහෙනම් කොබ බකලේ. උඹේ නහයට කලින් වරා. නහයට. කොබ. නහය නැතේ. අනේ වන්දනා පුතේ වන්දනා නෑලේ අරගන්නවා. මේ කරගන්න ගඳ එළවන්නේ. අම්මේ පුතේ දෙන්න. යකට යන්න වෙන්නේ අර. අම්මෝ. කොබ බකලේ. ආද ගොල්ලේ. බලපංග සුකුණා. අම්මේ මොන්න කරගත්ත මගුල් මේ ටික කරගන්න දැකලා මේ ටික දැන් හරි යන්න දැන් හොඳයි යාළුවෝ ටික කිව්වා පුතේ මේ ටික නම් කියන්න ඕනේ ඒ මොකද ඇටපම් බරේට බාහදු
ඉතින් ආගෙ දුන්නේ. දැන් මම මොකට මගු වෙනවා යා. ඕ නැන්නේ සිදුවේ ෆොටෝ. ඔන්න මනමාලයා. ඒ මොන මොකද මනමාලයා. මම හිතේ යන්නද? බලපන් කොටි කම්. ඔක්කොත් නෑ නාමරාංග සිංහ හම්බ බා. ඒ අපිට නම් මගලේ කොහොමද? නියම බගලේ. නියම. දෙක. නම්බර එකයි. අපේ ඒ ලෝක හදාගන්න බයිකල් කඩේකට දාමු. මොකද කිව්වේ? අවුනද කිව්වේ? මට හැටි කොහොමද? අය හිතුවා පරක් නේ. වේලාවලින් ආවම මොන හරි කරගන්න. දැන් පරක් නෙමෙයි. මොකද තාම පරක් කොටේ. අපේ කෙල්ල මොකද අන්දම්තේ යකා දිරින් ගන්න. මොකද? මොන කතාවද? ඒ මොකද? අර යකාට වඩා මෙයා කවදායි? සම්මත දෙයියා. අපේ කෙල්ලට දෙයිලා දී. යන්න. එක්කගෙන යන්න. හැබැයි හීනේ මනවා. අපේ හීන දෙය අහන්න. අපේ කීප ගමන්. එහෙනම් බලපන්. ඔයද කියන හුදුවයි. විපාර්ශනයේ අපි දෙන්න කැමැත්ත අරගෙන. අපි දෙන්න මේ රාජ්‍යරණ ඥාතිට ආරාධනා කරලා විවාහ මංගල උත්සවය ගන්න අවස්ථාව. ඔව්. ඒක ඉක්මනට අපි දෙන්න මේක ඉවර කරන්න නේද? නේද? ඔව්. දැන් ඉවර කරාද කලින්? ඉවර කරා. හැබැයි මෙයා පෙරත්තටම අන්න එන්නේ කිව්වා යාගේ පුරා නැවිලා වරුණ යාගේ. ඔව්. මිනිහා පස්සේ මිනිහට හිතා ගන්න බැහැ. ඒ මහත්තයා ඇවිල්ලා එන්න මහත්තයා යන්නේ. එනවා බය වෙලා මහත්තයා. හැබැයි මිනිහා බය වෙලා වාසිනියා. ආම්මේ පොඩක් යන්න. මිනිහට දැන් තමයි මනමාලකම ඉහළට ඇවිල්ලා. උදේ එහෙනම් ඒක නෙමෙයි. එහෙනම් මෙයා ජන කියන්නේ. ඔව් මේ දෙන්නා වෙනම කියන්නේ. ආදරේ නේද? ආදරේ නේද? මේ ආදරේ ගොඩක් කල් ඉඳලා. නේද? ඔව් රැකගෙන මොන බාධා ආවත් මොන ප්‍රශ්න ආවත් මොන ගැටලු ආවත් ඒ දෙදෙනාගේ ආදරේ ජය අරගෙන අද දින රාත්‍රියේදී නිවසට යන මේ සුබ මොහොත ලක්ෂණ කරන්නයි කියලා. අන්න ඒ වගේම සාම්ප්‍රදායික කෝලව අප නර්තන සම්ප්‍රදායේ තියෙනවා. අන්න දහඩ සංගී ඉන්නව සදුකාරී නර්තනයේ ගෙදහන පාන. මේ සභාවකෝ සතුට කරනවා වගේ මේ නව ඉවරට ඇහින් දැකලා අස්වහා දෝෂය අටින් කියලා අටවහා දෝෂය කල්පන්නම ගිරිපන්නම නපු නස්සාංශ දෝෂයක් ඇත්තේ අන්න හරි ඒ සියලු දෝෂාංගකාරව දෝලි පූජ කරන්නයි කියලා මනමාල මහත්මයා අපිට ආරාධනා කරලා කිව්වා අද දිනාත්මේදී මෙහෙට ඇවිල්ලා අපිට චෙතක් සාජ්ජක් කරන සභාවින්නයි සතුටු කරන්නේ අන්න හොඳයි ඒ වගේම සුද්ධ පුජ්ජේ මේ උතුම් කුල කුමරිය නවෝදිනේකි කිරියම්මා කෙනෙක් කීතේ ආසනාව නැදේවා කියලා සෙට් කරලා යන්නේ යකෝ මොකටද යකට එන්නේ අර මොකද යකෝ මෙච්චරනේ ලස්සන කෙල්ලෙකුට නිකන් කිරියම්මා දුන්නේ දෙකේ පෙරේතේ ඒක තමයි පෙරේතේ මාත් ඔය හිතාගෙන කොන්ද නම යන කිරියම්මා කෙනෙක් නෙමෙයි බා එහෙනම් ඒ රටට දැයත දැටි රුවෙත් දුමනත් ගුණති ඥානාන් ලස්සන දූපුතු 150ක් විතර විහිකිනේ මේ වාහනාව අපේ අම්මේ 150ක් විතර ජීවමාන හිනා බලස මොකක්ද කකුලක් එම ඉස්සරහට තියලා තාත්තා ධර්ම දෝස් යන්නේ කසිය 50ක් ගන්න ඕ අපේ අම්මේ දෙකට කාටි බසෝ කෙනෙක් කොයි තන්න පුළුවන් කටවාචාරකමට යකින් කැවිලා මොනවා කියනවද දන්නේ නේද? ඔව්. වසර 25000 ගේ තියෙනව නර්තන කලාවේ. විදක් ගෙනහැර පාන. මේ මනස මානසික චිකිත්සාවලිය ඇති කරලා. එහෙනම් මේ මොකද සිනාව නම් කළා. ඔව් නේද? ඒ වගේම මේ නව යුවලට. ඇතිවලදී තිබෙනා වූ අස්ථාදෝෂයක් කර්මාදෝෂයක් ඇත්තේ වෙන දිරදේව දුරුකෝද කරලා. නේද? අදින් පටන් ගත්තා වූ මේ නව යුගදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා. නේද? ඒ දෙන්නාගේ මේ බලාපොරොත්තු ගොඩනක් අත් තබාගෙන සිටේ තබාගෙන යන්නා වූ මේ නව යුග ජීවිතේ. එහෙනම් අදින් ආරම්භ කරන්නා යුග ජීවිතේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නයි කියලා සෙත් අඩල ආවට සෙත් කියවනක් කියලා යනවා. ඒ හාමුදුරනේ දිනදී සල්වේ සෙත් අඩල. සෙත් අඩල. නේද? මේ දෙදෙනා එහෙනම් සෙතක් සාන්තියක් කරගෙන යන්න අවසරයි. අන්න හොඳයි. දැන් ආඩේන